ලක් එක. එහෙමත් නැත්නම් වාසනාව. කෙනෙක් කියයි වාසනාව කියලා දෙයක් නැහැ. විසුද්ධ හිම දෙයක් මේ ලෝකේ නැහැ කියලා. හැබැයි අද වයිබ් අපි කියනවා නෑ ඒක වැරදි වාසනාව කියලා දෙයක් තියෙනවා කියලා. ඔව්. අද වීඩියෝ එකෙන් වයිබ් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ වාසනාව කියන එක ඇත්තක්ද? කොහොමද එහෙම වෙන්නේ? ඒ වගේම කොහොමද ඒක අඳුරගන්නේ? කොටින්ම කියනවා නම් වාසනාව කියන්නේ මොකක්ද? ඉතින් අද ඒ ගැන අපි කතා කරමු. අද වැඩසටහන මෙහි වෙන මම මතීෂ. ජීවිතයේ සැබෑ අර්ථය ඔස්සේ සාර්ථකත්වය හොයාගෙන යන ගමනේ ඇවිදින්න ආපු ඔයාව වයිබ් අපි සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද වීඩියෝ ටිකක් කෙටි. වීඩියෝ එක අවසන් වෙනකම් බලලා වීඩියෝ එකෙන් ගන්න තියෙන දේ අරගෙන යන්න කියලා ආරාධනා කරනවා. ඉතින් වාසනාව කියන්නේ ඇත්තක්ද? ඔව් වාසනාව කියන්නේ ඇත්තක් තමයි. ඇයි මං එහෙම කියන්නේ? රයිට්. මං මෙහෙම පැහැදිලි කරන්නම්කෝ. මං උදාහරණයක් කියන්නම්. නිකන් හිතන්නකෝ මෙහෙම. ඔන්න දැන් ඔයා ජොබ් එකකට ඇප්ලිකේෂන් දාලා ඇප්ලයි කරලා බලන් ඉන්නවා. ජොබ් එක හම්බෙනකම්. ඔයාගේ යාළුවත් ඇප්ලයි කරලා තියෙනවා. වැඩේ කියන්නේ දැන් මේකට බොහොම සීමිත පිරිසයි බඳව ගන්නෙ. හරිද? දැන් ඔන්න අන්තිම එක්කෙනා සිලෙක්ට් කරගන්න අවස්ථාව ඇවිල්ලා තියෙන ඔෆිස් එකෙන්. අන්න එතකොට අවසාන එක්කෙනා විදිහට සිලෙක්ට් කරගන්න ඔයාගේ යාළුවට ඔෆිස් එකෙන් කෝල් එකක් ගන්නවා. අන්න එතකොට මොකක් හරි අවසනාවකට එයාට ඒ අවස්ථාව මිස් වෙනවා. අපි හිතමු සමහර කෙනෙක් වගේ යාළුවා ෆෝන් එක ආන්සර් කරන්නේ නැහැ, නැත්නම් ෆෝන් එක වැඩ කරන්නේ නැහැ, මොකක් හරි ප්‍රශ්නයක් වෙලා එයාට ඒ අවස්ථාව මිස් වෙනවා. අන්න ඊට පස්සේ කෝල් එක එන්නේ ඔයාට. ඔයාට කතා කරලා කියනවා රයිට් අපි ඔයාව ජොබ් එකට බඳව ගන්නවා කියලා. හරිද? ඉතින් දැන් මේ සිද්ධිය ගත්තොත් මේ වගේ සිද්ධි අපේ ජීවිතේ ඕන තරම් වෙනවා. ඒක අපිට අත්විඳින්න හම්බෙලා තියෙන ඕන තරම් සිද්ධි මේ වගේ දේවල් වෙනවා. ඉතින් දැන් මේ කතන්දරේ ගත්තාම හරි පුදුමාකාරයි. මොකද දැන් ඔව් ඔයා හරි. ඔයා බොහොම උත්සාහයෙන් කැපවීමෙන් ජොබ් එකකට යන්න පුළුවන් තැනට සුදුසුකම් හදාගෙන හිටියා තමයි. හැබැයි අර වෙලාවේ ලක් එක කියන එක වැඩ කරේ නැත්තම් ඔයාට අද ජොබ් එකක් හම්බෙන්නේ නැහනේ. ওই සිද්ධියට අනුව ගත්තොත්. ඉතින් එතකොට අපිට කියන්න පුළුවන්ද මේ ලෝකේ වාසනාව කියලා දෙයක් නැහැ කියලා? එහෙම කියන්න අපිට අයිතියක් නැහැ. මේ ලෝකේ වාසනාව කියලා දෙයක් තියෙනවා. වාසනාව වැඩ කරන තැන් ඕන තරම් තියෙනවා. මං වාසනාව වැඩ කරන තව තැනක් උදාහරණයක් කියන්න දෙන්න. සරල උදාහරණයක්. නිකන් හිතන්නකෝ මිනිස්සෙක්ට ලොතරැයියක් ඇදෙනවා. ඒකත් වාසනාවක්. හරිද? ඉතින් මෙහෙම කියනකොට කෙනෙක් ඉන්න පුළුවන් මේ වාසනාව කියන එක වැරදියට තේරුම් ගන්න. ඒ කියන්නේ මං අදහස් කරන දේ නෙමෙයි වැරදියට මේක තේරුම් ගන්න කෙනෙක් ඉන්න පුළුවන්. ඔව් ඇත්තටම වාසනාව කියන වචනේ සාර්ථකත්වය කියන වචනයට සම්බන්ධයි තමයි. හැබැයි ඒක වෙන්නේ මෙහෙමයි. මේක වෙන්නේ සාර්ථකත්වය කියන වචනේ සමාන වෙනවා මොකක් හරි වැඩකට අපි දෙන උත්සාහයේ එකතුවත් එක්ක ලැබෙන වාසනාවට. ඒ කියන්නේ සාර්ථකත්වය සමාන වෙනවා උත්සාහයේ වාසනාවේ එකතුවට. මේ මොකද්ද මේ කියන්නේ? මේ කියන්නේ සාර්ථකත්වයට යන්න නම් මේ දෙකම කොහෙන් හරි ගෑවිලා තියෙන්න ඕනේ අනිවාර්යෙන්ම. අනිවාර්යෙන්ම උත්සාහය සහ වාසනාව කියන දෙක කොහෙන් හරි ගෑවිලා තියෙන්න ඕනේ. සාර්ථකත්වය කියන තැනට යන්න නම්. දැන් කෙනෙක් කියයි හරි උත්සාහය නම් පැත්තකින් තියන්නකෝ ඒක අපි කරන්න ඕන දෙයක් නේ. හැබැයි මට වාසනාව කියලා දෙයක් නෑ. ඒක නිසා මට සාර්ථකත්වයට යන්න බෑ එහෙනම්. නෑ වැරදි ඔයා. ඒක නෙමෙයි මම මේ කියන්නේ. සමහරක් විට වාසනාව කියන දේ ඔයාට දැනට ලැබිලා තියෙන දේවල් වලින් ඔයාට සතුටු වෙන්න පුළුවන් නම් ඒකත් එක්තරා වාසනාවක් තමයි. වාසනාව කියන්නේ ඒකට. දැන් ওই සාර්ථකත්වයට යන්න මේ උත්සාහය සහ වාසනාව කියන දෙකම මම කියවනේ ගෑවිලා තියෙන්න ඕනේ කියලා. අර මම කලින් කතා කරපු උදාහරණ දෙකේ ඔය කියපු දෙක ගෑවිලා තිබුණද? ඔව් ගෑවිලා තිබුණා. ඔයාලට මතකද මම කියපු පළවෙනි උදාහරණෙදී දැන් එයා ජොබ් එකට සුදුසුකම් ලැබිලා ඉන්න කෙනෙක්. හැබැයි එයාට උත්සාහය තියෙනවා. හැබැයි එතනදී එයාට වාසනාව තිබ්බේ නැත්නම් එයාට ජොබ් එක හම්බෙන්නේ නැහැ. අන්න දැක්කද? උත්සාහය විතරක් තිබිලා වාසනාව නැතුව තිබ්බනම් එයාට ජොබ් එක හම්බෙන්නේ නැහැ. ඒ වගේම මම දෙවෙනියට කියවන්නේද ලොතරැයියක් දිනපු මිනිස්සෙක් ගැන. අන්න එතනදී එයාට වාසනාව විතරක් තිබ්බනම් අන්න එතනදී එයාට වාසනාව තිබ්බනේ. හැබැයි එයාට වාසනාව විතරක් තිබිලා එයා ලොතරැයිය දින්න නම් හරිද? එතනින් එහාට එයා ඒ සල්ලි ටික මැනේජ් කරගන්න දන්නේ නැහැ.
එයා නිකන් නාස්ති වෙලා යනවා. එයාට සාර්ථකත්වය කියන තැනට යන්න වෙන්නේ නැහැ. එකපාර සල්ලි ගොඩාක් හම්බෙලා විතරයි. එයා එකෙන් කරගන්න ඕන දේ කරගෙන නැහැ. ඉතින් ඒක නිසා වාසනාව කියන දේ විතරක් තිබ්බා කියලත් සාර්ථකත්වයට යන්න බෑ. අපේ පැත්තෙන් වෙන්න ඕන එෆර්ට් එකක් තියෙන්නත් ඕනේ. රයිට්. අද වීඩියෝ එකේ අවසානය. වීඩියෝ එකේ වැදගත්ම කොටස. පුළුවන් නම් මේක කොහේ හරි නෝට් ඩවුන් කරලා තියාගන්න. ඒ තරමට දැන් මම මේ කියන්න හදන දේ වැදගත්. ඒ තමයි උත්සාහ කරන මනුස්සයට ජීවිතේදී පාවිච්චි කරන්න හම්බ වෙන ටූල් එකක් තමයි වාසනාව කියන්නේ. හරියට ඒක බෝනස් එකක් වගේ දෙයක්. ඔයාට වාසනාව තිබ්බත් ඔයා උත්සාහවන්ත වෙන්නේ නැත්නම් ඒ ටූල් එකෙන් කිසි වැඩක් නැති වෙනවා. ඉතින් ඔයාම තීරණය කරන්න. ඔයා මේ ටූල් එක පාවිච්චි කරලා සාර්ථකත්වයේ කියන තැනට යනවද? නැත්නම් මේ ටූල් එක නිකම්ම පහළ වෙයි කියලා හිතලා ඔහේ බලාගෙන ඉන්නවද? වාසනාව කියන දේ අපිට කන්ට්‍රෝල් කරන්න පුළුවන් දෙයක් නෙමෙයිනේ. ඒක වෙයි. ඒක අවශ්‍ය වෙලාවට අදාළ තැනදී ඒක වෙයි. දැන් ඔයාට කරන්න පුළුවන් දේ කරන්න. උත්සාහවන්තව වැඩ කරන්න. ඕක තමයි අද අපිට කියන්න තියෙන්නේ. එහෙනම් අද වීඩියෝ එක අපි සමුගන්නවා. අපි Vibe Up Motivation